ආයුබෝවන් අද අපි මේ ගැඹුරු විමසුමෙන් කිමි දෙන්නේ සිංහල ලේඛන කලාවේ දිගු වංගු සහිත ගමන ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. ඔව්. හිතන්නකෝ සියවස් ගණනාවක් පුරා අර පුස්කොළ පතේ ඉඳලා අද අපේ ඇඟිලි තුඩුවල නටන මේ ඩිජිටල් තිරය දක්වා sannivedana තාක්ෂණය වෙනස් වෙද්දී අපි ලියන විදිහත් කොහොමද උඩියට කුරුනේ කියලා. ඇත්තම. අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍රය ඇත්තටම මේ ගමන ගැන හරිම රසවත් චිත්‍රයක්ම වනවා. ඉතින් අපි මේ කතාව ටිකක් දිගහැරලා බලමුද? අනිවාර්යයෙන්ම. මේක හරිම ආකර්ෂණීය මාතෘකාවක්. මේක නිකම්ම අකුරු ටිකක් වෙනස් වුණා කියන එක නෙවෙයි. තාක්ෂණය කියන මේ ප්‍රබල මෙවුලම භාෂාවක පෙනුම ව්‍යුහය විතරක් නෙවෙයි අපි ඒ භාෂාව පාවිච්චි කරන විදිහ පවා කොහොමද අලුතින් හැඩගැස්සුවේ කියන එක ගැන ගැඹුරු විමසුමක් තමයි මේක. එතකොට අපි කොහෙන්ද පටන් ගන්නෙ? අපි මුලින්ම යමුද අර ඈත අතීතයට. මේ තාක්ෂණික විප්ලවයන් එන්න කලින් තිබුණු තැනට. හොඳ අදහසක්. එහෙමනම් මුද්‍රණය එන්න කලින් ශතවර්ෂ ගාණක් තිස්සේ සිංහල ලිව්වේ කොහමද? මූලාශ්‍රවල කියවෙන්නේ ප්‍රධාන මාධ්‍ය දෙකක් ගැන නේද? ඔව්. එකක් තමයි ගල් පෘෂ්ඨ. ඒ කියන්නේ ශිලා ලේඛන. අනික තල්කොළ. ඒ කියන්නේ පුස්කොළ පොත්. හරියටම හරි. මෙතනදිම තියෙනවා හරිම පුදුම හිතෙන කාරණයක්. අද අපි දකින සිංහල අකුරුවල තියෙන වටකුරු ස්වභාවය. ඔව්. ඒක ඇත්තටම සෞන්දර්යාත්මක තේරීමකට වඩා තාක්ෂණික අවශ්‍යතාවක් නිසා ඇති වුණ දෙයක් කියලායි කියන්නේ. ඒ කොහොමද? පුස්කොළ පතේ තියෙනවනේ අර තන්තු නාරටි වගේ. ඔව්. අන්නේ නාරටි දිගේ කෙලිම් කෝණික රේඛා අඳිද්දි පත ඉරෙන්න බලනවා. හරි. ඉතින් ඒ සීමාව මගහැරවා ගන්න තමයි අක්ෂර ක්‍රමයෙන් වටකුරු හැඩතලවලට පරිණාමය වෙන්නේ. මේකට කියනවා තාක්ෂණික නියතිවාදිය කියලා. ඒ කියන්නේ පාවිච්චි කරන උපකරණයම අකුරුවල හැඩය තීරණය කරනවා. අන්න හරි. ඒ කියන්නේ පුස්කොළ පොත නැත්නම් අපේ අකුරු සමහර විට වෙනස් වෙන්නත් තිබුණා. වෙන්න පුළුවන්. ඒ වගේම ඒ කාලයේ ලිවීමේ තවත් විශේෂ ලක්ෂණයක් තිබුණා කියලා කියනවා. අර පද අතර හිස්තෙන් නැතුව එක දිගට ලියාගෙන යන එක. ඔව් ස්ක්‍රිප්ටිය කන්ටිනියුවා කියලාත් කියනවා. ඒ ඇයි එහෙම ලිව්වේ? ඒ ක්‍රමයේ ප්‍රධාන වශයෙන්ම සැකසීලා තිබුණේ ශබ්ද නඟලා කියවන්න පහසු වෙන්න. අහගෙන ඉන්න කෙනාට තේරුම් ගන්න පුළුවන් විදිහට. හරි. අද අපි වාක්‍යයක අවසානයේට තිත ඩොට් තියෙනවා වගේ එදා පාවිච්චි කළේ කුණ්ඩලිය කියන සංකේතය. මේ තමයි ඉතින් මුද්‍රණයෙන් කලින් තිබුණු අපේ ලේඛන කලාවේ මූලික தত্ত্বය. හරි. එතනින් අපි එනවා පළවෙනි ලොකු පෙරළියට මුද්‍රණ විප්ලවය. අහටවන සියවාසියේ ලන්දේසීන් මුද්‍රණ යන්ත්‍ර ගෙනාවම සිංහල ලේඛන කලාවට මොකද වුනේ? එතන තමයි ලොකුම වෙනසක් පටන් ගන්නෙ. මුලින්ම පරිපාලන වැඩවලටයි ආගම ප්‍රචාරය කරන්නයිලු නේද ගොඩක්ම පාවිච්චි කරේ. ඔව්. ඒත් ඒකෙන් සියවස් ගණනක් පැවතුණු පුස්කොළ සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට යොමු වුණා. ප්‍රධාන වෙනස්කම් කිහිපයක් වුණා. මොනවද? එකක් තමයි අක්ෂර ක්‍රමිටීකරණය. ඉස්සර එකිනෙකාගේ අත්අකුරු වලට අනුව ටික ටික වෙනස් වුණු අකුරු. ඔව්. ලෝහාච්චු නිසා එකම හැඩයට ඒකාකාරී වුණා. හරි. දෙවෙනි හරිම වැදගත් කාරණය තමයි පද බෙදීම. ඒ කියන්නේ වචන අතර හිස්තෙන් තියන්න පටන් ගත්තු එක. ඒ කියන්නේ ඉස්සර අර එක දිගට ලියපු එක නැවතුනේ මුද්‍රණය නිසා. හරියටම මුද්‍රිත පිටුවේ දෙපැත්ත කෙලින් තියන්න ජස්ටිෆිකේෂන් කරන්න ඕන නිසා වචන අතර හිස්තෙන් තියන්න සිද්ධ වුණා. අපේ මූලාශ්‍රය අවධාරණය කරන දෙයක් තමයි මේක සිංහල භාෂාවේ ස්වභාවික වුණු දෙයක් නෙවෙයි. බටහිර මුද්‍රණ තාක්ෂණයේ අවශ්‍යතාවයක් නිසා අපිට ලැබුණු දෙයක් කියන එක. ඒක රසවත් කරුණක්. ඔව්. ඒ වගේම තමයි අර කුණ්ඩලිය වෙනුවට බටහිර තිත කොමාව වගේ විරාම ලකුණු තාවේ මේ කාලෙදී. මෙන්න මෙතනදී තමයි කතාව තවත් රසවත් වෙන්නේ මම හිතන්නේ. 19 20 සීවස් වල පුවත්පත් බිහි වෙනවා. දිනමින වගේ පත්තර. ඒකෙන් ලේඛන භාෂාවට මොකද උනේ? ඒක තවත් ලොකු පෙරලියක්. ඒක හුදෙකලු ශෛලියක් ආව විතරක් නෙවෙයි. හිතන්නකෝ සියවස් ගණනක් පන්සලේ මාලිගාවේ ලියවනු සමහර විට සාමාන්‍ය මිනිහට අල්ලන්නවත් බැරි තරම් සංකීර්ණ භාෂාවක් එකපාරටම පත්තරේ පිටුවෙන් ගෙදරට එනවා. ඒක ඇත්ත. මේක ලේඛන භාෂාවේ ලොකුම බලපෙරලියක්. ඇත්තරම ප්‍රජාතන්ත්‍රවාදීකරණයක්. ඒ කියන්නේ එතෙක් ප්‍රභූපන්තියට විතරක් සීමා වෙලා තිබුණු ලේඛන කලාව මහජනයා අතට යද්දී ඒක සරල වෙන්න සිද්ධ වුණා. හැමෝටම තේරෙන විදිහට. තේරෙනවා. මේක තමයි සිංහල භාෂාවේ අර ලියන වහරයි කතා කරන වහරයි අතර තියෙන පරතරය. ඒ කියන්නේ ඩිග්ලෝසියා කියන தත්ත්වය බිඳින්න ආපු පළමු ප්‍රබල අභියෝගය. පුවත්පත්‍ර වලින් එහාට කාර්යාලවලට පුද්ගලික ලියකියවිලි වලට යම ආවම ඊළඟ ලොකු තාක්ෂණික මෙවලම තමයි යතුරු ලියනේ නේද? ඔව් ටයිප්‍රයිටර් එක. 20 වන සියවසේ මැද හරියේදී විශේෂයෙන්ම රජයේ කාර්යාලවල මේක නැතුවම බැරි වුණා කියලායි කියවෙන්නේ.
ඒත් සිංහල අක්ෂරවල තියෙන අර ස්වර ව්‍යංජන සංයෝග වෙන හැටි, ඒ කියන්නේ පිළිදාලා අකුරු හැදෙන විදිය, ඒක යතුරු ලියන එකට දාන එක ලොකු අභියෝගයක් වුණා. ඒකට තමයි 1974 දී විජේසේකර යතුරු පෝරුව කියන සම්මතය හඳුන්වා දුන්නේ. පිල්ල වෙනම අකුර වෙනම ටයිප් කරලා එකතු කරන්න පුළුවන් ක්‍රමයක් එකෙන් ආවා. මේක කොච්චර සාර්ථක වුණාද කියනවා නම් අවුරුදු ගානකට පස්සේ පරිගණක වලට ජාතික සම්මතයේ SLS 1134 දිනස් 4 වුණේ මේකමයි. හැබැයි යතුරු ලියනේ තිබුණු යාන්ත්‍රික සීමා, ඒ කියන්නේ අර යතුරු හිරවෙන එක වගේ ප්‍රශ්න. ඒව නිසා අකුරු භාවිත ටිකක් සරල වෙන්නත් පටන් ගත්තා නේද? ඒ කතාව හරි. යතුරු එකිනෙක ගැටීම වළක්වන්න ටයිප් කරන්න තියෙන අපහසුතාවයත් නිසා සමහර සංකීර්ණ අක්ෂර රූප විශේෂයෙන් අර බැඳි අකුරු ක්ෂ ශ්‍ර වගේ ඒවා සහ රේපය වගේ ඒවා යතුරු ලියන භාවිතෙන් ක්‍රමෙන් අයින් වෙන්න ගත්තා. උදාහරණයක් විදිහට ද්න එකට ටයිප් කරනව වෙනකොට න සහ ද වෙන වෙන ටයිප් කරන දෙක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. ඉතින් මේ සරල වීමෙන් උනේ මොකක්ද අන්තිමට? මේ සරල කරපු ලේඛන ක්‍රමය යතුරු ලියනය පාවිච්චි කරපු ලක්ෂ ගාණක් ලිපිකරුවන් අතින් රට පුරා පැතිරිලා. නීතියෙන් නොවුනත් භාවිතෙන් සම්මතයක්, ඒ කියන්නේ ඩිෆැක්ටෝ ස්ටෑන්ඩඩ් එකක් බවට පත් වුණා. හයි. මෙතන තියෙන පුදුම හිතනම දේ තමයි මේක වුණේ නොදැනුවත්ම වගේ. දශක කිහිපයකට පස්සේ පරිගණක ආවම සිංහල භාෂාව මූණ දෙන්න හිටපු ලොකුම තාක්ෂණික අභියෝගයට ඒ කියන්නේ අකුරු 2300 ප්‍රශ්නෙට. අන්න ඒකට. ඒ කියන්නේ අර සංකීර්ණ අක්ෂර රූප දහස් ගාණක් කොහොමද පරිගණකයට දාන්නේ කියන ප්‍රශ්නෙට භාෂාව යම්තාක් දුරකට සූදානම් වීමක් මෙහරා සිද්ධ වුණා. ඒක නම් හරිය පුරුයි. තාක්ෂණික වෙනස්කම් එක්කම සමාජ දේශපාලන වෙනස්කම් ගැන කතා නොකර බෑ නේද? විශේෂයෙන් 1956 සිංහල රාජ්‍ය භාෂාව කිරීම. ඒක ලේඛන කලාවට බලපෑවේ කොහොමද? ඒක විශාල බලපෑමක් කළා. එතෙක් සාහිත්‍යයට, ආගමට, පත්තරවලට විතරක් සීමා වෙලා තිබුණු සිංහල ලේඛන කලාව එක රැයකින් වගේ පරිපාලනීය, නීතිය, උසස් අධ්‍යාපනීය, විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය වගේ අලුත්ම ක්ෂේත්‍ර ගණනාවක ප්‍රධාන sannivedana මාධ්‍ය වුණා. ඉතින් භාෂාවේක රෙයින් රාජ්‍ය භාෂාව වුණාම අර අලුත් ක්ෂේත්‍රවලට අවශ්‍ය වචන දහස් ගාණක් ඕඩුණා නේද? ඒක කොහොමද කළේ? ඒක තමයි ලොකුම අභියෝගය වුණේ. දසදහස් ගණනක් අලුත් තාක්ෂණික විෂයානුබද්ධ වචන සිංහලෙන් හදන්න වුණා. මේක ඉහළ සිට පහළට කරපු භාෂා සලස්මුන් කරණයක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට සංස්කෘත පාලි මුල් අරගෙන තමයි මේ වචන හැදුවේ. ඒ නිසා සමහර වෙලාවට ටිකක් කෘත්‍රිම සාමාන්‍ය කටවහරෙන් ඈතුණු රාජකාරී බසක් නිර්මාණය වුණා කියන විවේචනයක් තියෙනවා. මේකෙන් අර කලින් කිපු ලියන භාෂාවයි කතා කරන භාෂාවයි අතර පරතරය, ඒ කියන්නේ ඩයිග්ලොසික් ગેප් එක තවත් වැඩි වුණා. භාෂාව ප්‍රමිතිකරණය කරන්නත් මේ කාලේ ලොකු උත්සාහයක් තිබුණා නේද? අර ෆ අකුර ආපු එක, න නා, ල ලා භේදය ගැන වාද විවාද. ඔව් ප්‍රධාන දේවල් කිහිපයක් වුණා. ඉංග්‍රීසි ෆ ශබ්දය වගේ විදේශීය ශබ්ද ලියන්න ෆ අකුර නිල වශයෙන් හෝඩියට එකතු කරා. ඒ වගේම න නා සහ ල ලා භේදය වගේ ඓතිහාසික අක්ෂර වින්‍යාස රීති පවත්වාගෙන යනවද සරල කරනවද කියන එක ගැන ලොකු ශාස්ත්‍රීය මතගැටුම් ඇති වුණා. එළහවුල වගේ ව්‍යාපාරත් මේ කාලේ නේද? හරියටම කුමාරතුංග මුනිදාස පඬිතුමාගේ හෙළහවුල ව්‍යාපාරයේ වගේ කණ්ඩායම් පිරිසිදු සිංහලයක් වෙනුවෙන් තදින් පෙනී සිටියා. මේ අතරේ පොදු සම්මතයක් හදන්න 1968 දී සම්මත සිංහල කමිටු වාර්තාවකුත් ආවා. ඒක සාර්ථක වුණාද? ඒත් ඒකේ යෝජනා ගැනත් එකගතාවක් ආවේ නැහැ කියලායි කියවන්නේ. ඒකින් මේකින් පේන්නේ මොකක්ද? මෙතනින් අපිට පේන වැදගත් දෙයක් තමයි භාෂාව වෙනස් වෙන්න ඕනේ, අලුත් දේවල් එකතු වෙන්න ඕනේ. ෆා අකුරෙන් එක පේනවා කියලා යම් පොදු පිළිගැනීමක් තිබුණත් ඒක හරියටම කොහොමද වෙන්න ඕනේ කියන එක ගැන තීරණ ගන්න බලය තියෙන මධ්‍යගත අධිකාරියක් තිබුණේ නැහැ. අධිකාරි රික්තකයක්. ඔව් මුලාශ්‍රේ ඒ වචනේ පාවිච්චි කරනවා. මේ හිඩාසිනුෂා තමයි පස්සේ කාලෙක විශේෂයෙන්ම අන්තර්ජාල යුගයේදී පුද්ගල ප්‍රතිසංස්කරණවාදීන්ටත් සාමාන්‍ය පරිශීලක ප්‍රජාවටත් භාෂා සම්මතයන් අභියෝගයට ලක් කරන්න වැඩි ඉඩක් ලැබුණේ. ඒ අධිකාරී රික්තක එක්කම සම්බන්ධ තවත් ලොකු අභ්‍යන්තර අර්බුදයක් 20 වන සියවසේ දෙවන භාගයේ මතුවෙනවා. ඒ තමයි අර ලියන්න භාෂාව ග්‍රන්ථ ව්‍යවහාරය සහ කතා කරන භාෂාව භාෂණ ව්‍යවහාරය අතර තිබුණු ලොකු පරතරය. ඔව් සමහරු කිව්වේ මේක භාෂා දෙකක් වගේ කියලා. ඇත්ත ඒ බතානුගතික සංකීර්ණ ව්‍යාකරණ නීති රීති වලින් පිරුණු ලේඛන වහර අලුත් අදහස් විශේෂයෙන්ම නවකතා කෙටි කතා වගේ නිර්මාණශීලී දේවල් ලියන්න
බාධාවක් කියලා ප්‍රබල විවේචනාව. මේකට ප්‍රතිචාර විදියේද භාෂාව වෙනස් කරන්න ඕනි කියන අදහසින් වැඩ කරපු අයත් බිහි වුණා. සිරිගුණසිංහ කලාකරුවා හෙවණැල්ල වගේ නිර්මාණවලදී හිතා තමාම සම්මත අක්ෂර වින්‍යාසයේ නානා ලාලා ભેදය සහ පරණ ව්‍යාකරණ නීති පැත්තකට දැම්මා. ඒක වැරද්දක් විදිහට නෙමෙයි දැක්කේ. නේ මූලාශ්‍රය පෙන්වා දෙන විදිහට ඒක අක්ෂර වින්‍යාස වැරද්දක් නෙමෙයි. ඒ පරණ භාෂා අධිකාරීත්වයට එරෙහිව කරපු කලාත්මක කෙරැල්ලක්. ඒ එක්කම අජිත් තිලකසේනගේ මැදිවහර කියන සංකල්පයත් මේ කාලෙම ආපු ටිකක් නේද? ඒ මොකද්ද? ඔව් අජිත් තිලකසේනයා යෝජනා කළා අර අන්ත දෙක ග්‍රන්ථවහරයි භාෂණවහරයි අතර නූතන sannivedanayට වඩාත් ගැලපෙන සරල මැදිවහරක් තියෙනවා අපි ඒක පාවිච්චි කරමු කියලා. මැද පාරක් වගේ? අන්න ඒ වගේ දෙයක්. එතුමා මැදිවහර අත්පොත වගේ පොත් ලියලා සරල කරපු නීති හඳුන්වලා දුන්නා. දෙසතිය වගේ සංගරා මේවා අත්හදා බැලුවා. හයි. ඒකම මහාචාර්ය ජේ.බී. දිසානායක වගේ වාග්විද්‍යාඥයින් සම්ප්‍රදායික ව්‍යාකරණය පැත්තකින් තියලා කතා කරන භාෂාව, ඒ කියන්නේ ජනවහර විද්‍යාත්මකව අධ්‍යයනය කරලා භාෂාව ඇත්තටම සිද්ධ වෙන්න වෙනස්කම් තේරුම් ගන්න උත්සාහ කළා. ඉතින් මේ භාෂාව වෙනස් කරන්න හදපු උත්සාහයන්ගින් කියවෙන්නේ මොකද්ද? මේවා නිකම්ම ව්‍යාකරණ ගැන වාද විවාද විතරද? නෑ, ඊට වඩා ගැඹුරු දෙයක්. අපේ මූලාශ්‍රය මේවා දකින්නේ සංස්කෘතික කැරලි විදිහට. සංස්කෘතික කැරලි. ඕ ලේඛන භාෂාව පාලනය කරගෙන හිටපෝ ගතානුගතික ප්‍රභු අධිකාරීත්වයට එරෙහිව නූතන පරම්පරාවේ අදහස් ප්‍රකාශ කරන්න භාෂාව නිදහස් කරගැනීමේ උත්සාහයක් විදිහට. විශේෂයෙන්ම අජිත් තිලකසේනගේ මැදිවහර සංකල්පය. ඒ කාලේ නිල වශයෙන් පිළිගැනීමක් ලැබුණේ නැතත් ඒක හරියට අනාගතය ගැන කියපු අනාවැකියක් වගේ වුණා. ඒ කොහොමද? මොකද දශක දෙකකට විතර පස්සේ අන්තර්ජාලයයි සමාජ මාධ්‍යයයි ආවම මිනිස්සු ඉබේම වගේ ලියන්න පටන් ගත්තු සරල කටවහරට කිට්ටු වේගවත් ශෛලිය අර මැදිවහරට පුදුම විදියට සමානයි. ඒක නම් අහම්බයක් වෙන්න බෑ. හරි. එතනින් අපි යනවා ඉතිහාසයේ ලොකුම තාක්ෂණික අභියෝගයට. 20 වන සියසේ අගභාගයේ පරිගණකයයි අන්තර්ජාලයයි ආවම සිංහල ලේඛන කලාව ලොකු අමාරුවක වැටුණා කියනවා. අයියේ. ඒකට ප්‍රධානම හේතුව තමයි සිංහල අක්ෂර පද්ධතිය අධික සංකීර්ණත්වය. අර කලින් කිව්වා වගේ. ඕ සිංහල කියන්නේ අක්ෂර මාත්‍රා අබගඩ සිලබික් ලේඛන ක්‍රමයක්. ඒ කියන්නේ ස්වාධීන අකුරකට පිල්ලක් එකතු වෙලා තමයි සංයෝගය දෙන්නේ. මේ ක්‍රමයේ යටතේ තියෙන හැම ස්වරයක්ම ව්‍යංජනයක්ම පිල්ලක්ම විශේෂයෙන් අර බැඳී අකුරු ශ්‍රීක්ෂඤ්ඤත වගේ ඔක්කොම එකතු කළාම හැදෙන්න පුළුවන් මුළු අක්ෂර රූප ඒ කියන්නේ ග්ලිෆ්ස් ගණන 2300කට ආසන්නයි කියලා ගණන් බලලා තියෙනවා. 2300ක්. ඇත්තටම. ඒ කියන්නේ ඉංග්‍රීසි වගේ සරල හෝඩියකට වඩා කොච්චර සංකීර්ණද? අනිවාර්යයෙන්ම. ඉතින් මුල් කාලීන පරිගණකවලට මේක දරාගන්න බැරි වුණා නේද? ඒ කාලේ තිබි 8-bit කේත වගු නේද? හරියටම හරි. 8-bit කියන්නේ ඉඩ තියෙන්නේ අක්ෂර 256කට විතරයි. ඉතින් හිතන්නකෝ අකුරු 2300ක් 256ක ඉඩක කොහොමද ඔබවන්නේ? බෑනේ. බෑ. මේ තාක්ෂණික නොගැලපීම නිසා 80 දශකයේ අග සහ 90 දශකයේ පුරාවම සිංහල ඩිජිටල් ලෝකයේ තිබුණේ මහා අවුල් ජාලයක්. ඩිජිටල් බැබිලෝනියාවක් වගේ. ඒ කියන්නේ එක එක අය එක එක විදියට විසඳුම් හොයන්න ඇති. ඕ සින්ටෙක් ආයතනය SLS කී වගේ ප්‍රමිති හදන්න උත්සාහ කළත් එක එක ආයතන සමනලා සිංහල වර්ඩ් ලේක් හවුස් වගේ Tamanගේම එකිනෙකට ගැලපෙන්නේ නැති අකුරු මෝස්තර ෆොන්ට්ස් සහ කේත ක්‍රම එන්කෝඩින්ග්ස් පාවිච්චි කළා. අර මට මතකයි එක කම්පියුටර් එක ටයිප් කරපුවා තව එකක බලද්දි අකුරු වෙනකොට කොටු කොටු වෙගෙන කාලේ. අන්ද ඒක තමයි. ඒක නම් හරිම වදයක් වෙන්න ඇති නේද? වදයක් විතරක් නෙමෙයි. ඒකෙන් දත්ත හුවමාරුව සම්පූර්ණයෙන්ම නැවතුණා. සිංහල භාෂාව මුළු ගෝලීය අන්තර්ජාලයෙන්ම කොන් වෙලා ඩිජිටල් බෙදීමකට ඩිජිටල් ඩිවයිඩ් ලක් වෙලා අභාවයට යයිද කියන බරපතල තර්ජනයක් මතුවුණා. මේ මහා අර්බුදයෙන් ගොඩෙන්න තිබුණු එකම විසඳුම තමයි ලෝකයේ හැම භාෂාවකටම තියෙන ජාත්‍යන්තර ප්‍රමිතිය ISO IEC 10/5064 ඒ කියන්නේ යුනිකෝඩ් වලට සිංහල ඇතුළත් කරගන්න එක. ඒක සාර්ථක වුණාද? කවුද ඒකට මූලික වුණේ? ඔව් ඒක සාර්ථක වුණා. මහාචාර්ය ජේ.බී. දිසානායක වගේ ශ්‍රී ලාංකික විද්වතුන් තොරතුරු තාක්ෂණවේදීන් සින්ටෙක් පසුව ICTA වුණා වගේ ආයතන එකතු වෙලා කරපු විශාල උත්සාහයක ප්‍රතිඵලයක් විවිධ 1998 දී යුනිකෝඩ් 3.0 වන සංස්කරණයට සිංහල අක්ෂරමාලාව නිල වශයෙන් ඇතුළත් කරුණා. ඒක ලොකු ජයග්‍රහණයක්. මේක නිකම්ම තාක්ෂණික ජයග්‍රහණයක් විතරක් නෙවෙයි අපේ භාෂාවේ සහ සංස්කෘතියේ ඩිජිටල් පැවැත්ම තහවුරු කර ගැනීමක්.
මේ ගෝලීය ප්‍රමිතිය නැති වුණා නම් සිංහල ඩිජිටල් වන්ද ව්‍යායාමකට හොඳම ඉඩ තිබුණා. යුනිකෝඩ් ආවට පස්සේ ඒකට හරියන අලුත් අකුරු මෝස්තරේ කර ෆොන්ට්ස් ඕනුනා නේද? මට මතකයි මයික්‍රොසොෆ්ට් එකේ ඉස්කෝල පොට මුලින්ම ගොඩක් ජනප්‍රිය වුණා. ඔව් ඉස්කෝල පොට තමයි මුල් කාලේ ප්‍රධාන ෆොන්ට් එක උනේ. පස්සේ ICTA ආයතනයේ ෆොන්ට් කිචන් වගේ වැඩසටහන් හරහා තවත් අලුත් යුනිකෝඩ් ෆොන්ට්ස් ගණනාවක් හදලා නොමිලේ බෙදා හැරියා. භාෂිත, අභය වගේ ෆොන්ට්ස්. හරි. මෙතනදී ICTA කරපු තවත් වැදගත් දෙයක් තමයි මේ අකුරු මෝස්තර ඒවට පෙන්වන්න පුළුවන් සංකීර්ණ අක්ෂර ප්‍රමාණය අනුව වර්ගීකරණයක් හඳුන්වා දුන්න එක. ෆොන්ට් ලෙවල්ස් 1 2 3 කියලා. ෆොන්ට් ලෙවල්ස් ඒ මොකක්ද? ලෙවල් 1 තමයි සරලම මූලික අකුරු විතරක් තියෙන එක. ජංගම දුරකථන වගේ සරල උපකරණ වලට. ලෙවල් 2 සාමාන්‍ය පොත්පත්‍ර වලට අවශ්‍ය බැඳි අකුරු ටිකක් එක්ක. ලෙවල් 3 තමයි පාලි, සංස්කෘත, ඉතිහාස පොත්වල තියෙන අර හරිම සංකීර්ණ බැඳි අකුරු පවා හරියටම පෙන්වන්න පුළුවන් සම්පූර්ණ මට්ටම. ඉතින් මේ අකුරු මට්ටම් හඳුන්වා දීමෙන් මොකක්ද උනේ? ඒකෙන් ප්‍රශ්නයක් විසඳුණාද? අපි මූලාශ්‍රයට අනුව ඒකෙන් පුදුම දෙයක් වුණා. ඩිජිටල් තාක්ෂණය සිංහල ලේඛන කලාවේ සම්පූර්ණ ඉතිහාසයම එකට ගෙනල්ලා සමතයකට පත් කළා වගේ වුණා. ඒ කියන්නේ ලෙවල් 1 සහ 2 අකුරු අර යතුරු ලියන යුගයේ ආපු මැදිවහර කතිකාවෙන් ආපු සරල කරපු නූතන භාවිතයට ඉඩ දුන්නා. හරි. ලෙවල් 3 අකුරු පුස්කොළ පොතේ ඉඳන් ආපු අර ගැඹුරු සංකීර්ණ ශාස්ත්‍රීය සම්ප්‍රදායට ඉඩ දුන්නා. ඉතිහාසයේ පළවෙනි වතාවට තාක්ෂණීය භාෂාවේ සංකීර්ණත්වයට බාධා කරන්නේ නැතුව මේ හැම සම්ප්‍රදායකටම එකම ඩිජිටල් වේදිකාවක සමානව පවතින ඉඩ හදලා දුන්නා. ඒකල නියමයි. යුනිකෝඩ් ප්‍රශ්නේ විසඳුණාට පස්සේ මිනිස්සු ඒ තාක්ෂණය පාවිච්චි කරන විදිහ, ඒ කියන්නේ ටයිප් කරන ක්‍රම, ඉන්පුට් මෙතඩ්ස් සහ පාවිච්චි කරන තැන් ප්ලැට්ෆෝම්ස් නිසා ලේඛන කලාවේ තවත් අලුත් වෙනසක් වෙලව නේද? ඔව්. සිංහල ටයිප් කරන ප්‍රධාන ක්‍රම දෙකක් ජනප්‍රිය වුණා. එකක් කලින් කියපු සම්මත විජේසේකර යතුරු පුවරුව. හරි. අනික තමයි සිංග්ලිෂ් නැත්නම් ෆොනෙටික් ක්‍රමය. ඒ කියන්නේ සිංහල වචන ඇහෙන විදියක ඉංග්‍රීසි QWERT අකුරු වලින් ටයිප් කරන එක. අම්මා කියලා ටයිප් කළාම අම්මා කියලා වැටෙන එක. අන්න ඒක. මේ සිංග්ලිෂ් ක්‍රමය නම් හරිම ජනප්‍රිය වුණා විශේෂයෙන්ම තරුණ අය අතර. ඊයයි ප්‍රධානම හේතුව පහසුව. QWERT යතුරු පුවරුවටයි ඉංග්‍රීසියටයි දැනටමත් හුරු වෙලා ඉන්න ද්විභාෂික පරම්පරාවට අලුතින් විජේසීකර පුවරුවක් පුරුදු වෙනවට වඩා මේක ගොඩක් ලේසි, යූසර් ෆ්‍රෙන්ඩ්ලි. මූලාශ්‍රය කියන විදිහට සිංග්ලිෂ් කියන්නේ නිකම්ම ටයිප් කරන ක්‍රමයක් නෙවෙයි. ඒක හිතන විදිහට කෙටි පාරක්, කොග්නිටිව් ෂෝට්කට් එකක්. මේකේ ජනප්‍රියතාවයෙන් අපිට පේන දෙයක් තමයි අද කාලේ වේගවත් sannivedanයේදී භාෂාවේ නිර්වදියතාවයට හරි සම්මතයට හරි වඩා පාවිච්චියේ පහසුව සහ වේගය කියන කාරණාව මිනිස්සුන්ට වැදගත් වෙලා තියෙනවා කියන එක. ඒ වගේම Facebook, Twitter, WhatsApp වගේ සමාජ මාධ්‍යවල ලියන භාෂාවත් හරිම වෙනස් වෙලා නේද? හරිම අවිධිමත් වෙලා. හරියටම හරි. ඒ අවිධිමත් වේදිකාවල ලියවෙන දේවල් වල ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් සම්මතයන් බින්න වැටීම. ඒ කියන්නේ අර නීති රීති ගණන් ගන්නෙ නෑ වගේ. ඔව්. වේගයටයි පහසුවට ලියන්න ගියාම අර න ල බේදේ වගේ අක්ෂර වින්‍යාස නීති ග්‍රන්ථවහරේ ව්‍යාකරණ නීති ගොඩක් වෙලාට අමතක කරලා දානවා. හරි. තව දෙක අලුත් වටන බිහිවීම. ඉස්සර වගේ ශාස්ත්‍රීය කමිටු වලින් උඩ ඉඳන් පල්ලෙහාට පවනන පාරිභාෂික පද වෙනුවට සමාජ මාධ්‍ය කතාබහ ඇතුළෙන්ම පල්ලෙහා ඉඳන් උඩට නිරන්තරයෙන් අලුත් වචන සෙල්ෆී ට්‍රෝල් වගේ ඒවා. අන්න ඒ වගේ. ඒ වචන බිහි වෙනෝ, පැතිරෙනෝ, ක්ෂණිකව භාෂාවට එකතු වෙනෝ. 3 කේත මිශ්‍රණය. කෝඩ් මික්සිං. ඒ කියන්නේ භාෂා කලවම් කරන එකද? ඔව්. ඉංග්‍රීසි වචන ඒ විදිහටම සිංහල වාක්‍ය තුලේ පාවිච්චි කරනවා. මම පෝස්ට් එකක් ෂෙයා කරා වගේ. ඔව්. සමහර වෙලාවට සිංහල ලියන්නත් ඉංග්‍රීසි අකුරුම සිංග්ලිෂ් රෝමන් ස්ක්‍රිප්ට් පාවිච්චි කරනවා. ඉතින් මේ අලුත් සමාජ මාධ්‍ය භාෂාව අර කලින් කතා කරපු අජිත් තිලකසේනගේ මැදිවහරට සම්බන්ධයක් තියනවද? ඒ සම්බන්ධය පැහැදිලි. අපේ මූලාශ්‍රයත් ඒකම තමයි කියන්නේ. මේ සමාජ මාධ්‍යවල අපි දකින්න ලේඛන ව්‍යවහාරයේ අර මැදිවහර සංකල්පය ඇත්තටම කිසිම පාලනයකින් තොරව ඉබේම සිද්ධ වෙන ක්‍රියාත්මක වීමක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒකාරේ ලියන භාෂාවයි කතා කරන භාෂාවයි අතර තිබුණු ලොකු පරතරය ඩයිග්ලොසික් ඩිවයිඩ් එක සම්පූර්ණයෙන්ම වගේ බිඳලා දාලා හරිම වේගෙන් වෙනස් වෙන ඉංග්‍රීසි ආභාසයක් තදින්ම තියෙන අලුත්ම අලුත් ඩිජිටල් ජනවහරක් ඩිජිටල් වෙනක්යුනා හදමින් පවතිනවා.
ඉතින් මේ මුළු කතාවම එකට ගත්තාම අපිට පැහැදිලිව පේන දෙයක් තමයි sannivedana තාක්ෂණය කියන එක සිංහල ලේඛන කලාව නිකම්ම වෙනස් කළා නෙවෙයි. එක් යුගයේදී ඒක අලුතින්ම ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා කියන එක. ඔව් රීඉන්වෙන්ට් කරලා. පුස්කොළපතේ වටකුරු අකුරු වල ඉඳන් මුද්‍රණයේ පද බෙදීර්මයි තිතයි හරහා යතුරු ලියනිය සරල වීමටත් යුනිකෝඩ් වලින් අර සංකීර්ණත්වය ජය ගැනීමටත් ඇවිත් අද සමාජ මාධ්‍යවල වේගය නිසා සිද්ධ වෙන අවිධිමත්කරණය දක්වා මේ මුළු ගමනම හඩගහිලා තියන්නේ තාක්ෂණයේ සීමාවන් සහ සමාජයේ අවශ්‍යතා කියන බලවේග දෙකේම ගැටීමෙන් නේද? ඒක හරිම නිවැරදි නිරීක්ෂණයක්. සිංහල ලේඛන කලාවේ ඉතිහාසය දිහා ආපහු හැරිලා බැලුවම පේන්නේ භාෂාවේ තියෙන සහජ සංකීර්ණත්වයයි ඒ කාලේ තිබුණු sannivedana තාක්ෂණයේ සීමාවනු යතර නිරන්තර ගැටුමක් තිබුණු බව. පුස්කොළ තාක්ෂණය අර සංකීර්ණත්වයට යම් තාක් දුරට ඉඩ දුන්නා. යතුරු ලියනියට ඒක දරා ගන්න බැරි වුණාම භාෂාව සරල කරන්න බල කළා. මුල් කාලේ 8-bit ඩිජිටල් තාක්ෂණය සම්පූර්ණයෙන්ම අසමත් වුණා. ඔව්. අන්තිමේදී යුනිකෝඩ් තාක්ෂණය ඇවිත් භාෂාවේ සංකීර්ණත්වය තාක්ෂණිකව ජයගත්තා. හැබැයි අවසානයේදී වෙලා ජීන විපර්යාසය තමයි තාක්ෂණයට දැන් භාෂාවේ සංකීර්ණත්වය හසුරවන්න පුළුවන් වුණත් අද භාෂාව පාවිච්චි කරන අපිම sannivedanයේ වේගය සහ පහසුව වෙනුවෙන් අර සංකීර්ණත්වය, ඒ කියන්නේ සම්මතාක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ නීති වගේ දේවල් හිතාමතාම වගේ අතෑරලා දාලා අලුත් සරල ඉංග්‍රීසිත් එක්ක කලවම් වුණු හයිබ්‍රිඩ් වහරක් හදාගෙන ඉන්නෝ. ඒක තමයි වෙන්නේ. ඒ නිසා අපේ මූලාශ්‍රයත් අවසානයේ යෝජනා කරනවා වගේ සිංහල ලේඛන කලාවේ අනාගතය තීරණය වෙන්න බොහෝ දුරට ඉඩ තියෙන්නේ අර 1968 සම්මත සිංහල කමිටුල වගේ ඉහළ සිට පහළට එන ප්‍රමිතිකරණ උත්සාහයන් සහ සමාජ මාධ්‍ය වගේ තැන්වල පහළ සිට ඉහළට ඉබේම වෙන දේවල් අතර ගැටුමෙන්ද. ඔව්. ඒ අතර තියෙන නිරන්තර තල්ලුව ටෙන්ෂන් මත වෙන්න පුරුවන්. තාක්ෂණය කොයිතරම් දියුණු වුණත් භාෂාවක හැඩයයි යන දිශාවයි අවසානයේදී තීරණය කරන්නේ ඒ තාක්ෂණය පාවිච්චි කරන මිනිස්සු. ඒ කියන්නේ sannivedana ප්‍රජාව community of users විසින්ම වෙන්න ඉඩ තියෙනවා. ඒක නේද? ඇත්තටම ගැඹුරින් හිතන්න වටින කාරණය. අනිවාර්යෙන්ම